අයිබෝවන් ආදරණීය දුවේ පුතේ ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ maths with අනුත් කණ්ඩාර YouTube channel එකත් එක්ක. ඉතින් අපි අදත් සූදානම් වෙනවා 10 11 ශ්‍රේණිය වල මුලින්ම වැදගත් වන පරිමාව කියන කොටසේ තවත් හොඳ අපූර්ව ගානක් විසඳන්න කලින් ඉරේ විශ්වෙන්නට ගාන යන්න අය පාරක් නරඹන්න කලින් ගාන හදන්න කරලා ඒක උත්තරයක් ලබාගෙනම ඉන්න නරඹන්න. හොඳයි. එහෙනම් අපි බලමු ගාන කියලා. මෙන්න මෙහෙම කතාවක් තමයි මේක කියන්නේ. මොකක්ද මේක කියන්නේ? පතුලේ අරය 2යි ඒ වන මම මේවා ලකුණු කර ගන්නම්. අරය 2යි ඒ වන උස 3යි ඒ වන උස 3යි ඒ වන සිලින්ඩරයක් තුල රූපයේ ආකාරයට පතුලේ අරය ඒ වන මෙයාගේ පතුලේ අරය ඒ වන උස එමෙන් 4 ගුණයක් වන ඒ කියන්නේ උස කියන්නේ 4යි ඒ වන සිලින්ඩරයක් තබා මේකට ජලය පුරවලා තියෙනවලු. ඒ කියන්නේ මේ කුඩා සිලින්ඩරයට ඇතුලේ තියෙන සිලින්ඩරයට තමයි වතුර පුරවලා තියෙනවා කියන්නේ. එයට අරය ඒ බෙදීම දෙක වන ගෝල 6ක්. ඒකට දානවලු අරය ඒ බෙදීම දෙක වන ගෝල 6ක්. දැම්මහම මොකද වෙන්නේ? සාමාන්‍ය සිදුවීමක්. වතුර පුරවලා තියෙන මේ භාජනයට ගෝල 6ක් දානකොට මේ දාන ගෝල 6ත් එක්කම අර ආක්‍රිමිදිෂ්ඨ වෙච්ච වැඩෙත් ඕකර නේද? බාත් ටබ් එකට බහිනකොට යාට සමාන පරිමාවක් එළියට විසිකුණා. ඊට පස්සේනේ අර යුරේකා කියලා පාර දිගේ දිව්වේ. මතක දන්න වැඩනේ නේද? ඒවා අහලා ඇති. ඉතින් ඒ වගේ දෙයක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. ගෝල 6ක් දැම්මම එළියට ජලය මොකද වෙන්නේ? වැටෙනවා. ඒ වැටෙන ජලය මෙයාට මොකද වෙන්නේ? එකතු වෙනවා. ඒ වැටෙන ජලය මෙතෙන්ට එකතු වෙනවා. කොච්චරක් උසටද? h උසට ජලය එකතු වෙනවා. ඔන්න ඕක තමයි කියන්නේ මේ ගානේදී. අපෙන් අහන්නේ h සමානයි a බෙදීම 3 බව පෙන්වන්න. h සමානයි a බෙදීම 3 බව පෙන්වන්න. right. ඔන්න හොඳට අහගන්න මේක. හරියට තීරණය කරන්න මේ ගාන කොහොමද හදන්නේ කියලා. මෙන්න මේකයි වැඩේ. එහෙනම් මේකේ මෙන්න මේ සිලින්ඩරයේ පරිමාවට කිසිම දෙයක් සම්බන්ධ වෙන්නේ නැහැ. ඇයි ඒ? එයා ජලයෙන් පුරවලා තියෙනවා. ඒකට දාන ගෝල 6 මේ එකතු වෙන ජල ප්‍රමාණයට සමාන වෙන්න ඕනේ කියලා තමයි මේ කියන්නේ. එහෙනම් අපි හොයන්න ඕනේ මේ h උසකට එකතු වෙන ජල පරිමාව කොච්චරක්ද කියන්නේ. හොඳට මතක තියාගන්න. හැබැයි දැන් මේකේ කෙලින්ම 5r වර්ග h කියලා ගන්න බෑ. ඇයි ඒ? මේක ඇතුලේ සිලින්ඩරයක් තියලා තියෙන්නේ. එහෙනම් ඒ සිලින්ඩරයට යම් ඉඩක් මේකේ අයින් වෙලා තියෙන්නේ. එහෙනම් පිරෙන ජල පරිමාව හොයන්න නම් මොකද කරන්න වෙන්නේ? එහෙනම් මේකෙත් උස h නේ. එහෙනම් මොකද කරන්න වෙන්නේ බලන්නකො මේ විශාල සිලින්ඩරයේ h උසක පරිමාවෙන් මේ කුඩා සිලින්ඩරයේ h උසක පරිමාව අඩු කරන්න වෙනවා මේ පිරලා තියෙන ජල පරිමාව හොයාගන්න. ඒක සමාන වෙනවා මොන පරිමාවටද? ගෝල 6ක පරිමාවට. ඔන්න ඕක තමයි මේකේ ලියන්න ඕනේ කාරණාව. මෙන්න එහෙනම් අපි ලියනවා විශාල සිලින්ඩරය 5r වර්ග h ඒකෙන් අඩු වෙනවා කුඩා සිලින්ඩරයේ 5r වර්ග h ඒක සමාන වෙනවා 3න් 4යි 5r ඝනය වගේ 6 ගුණයකට. ඔන්න කාරණාව අපි මොකක්ද කියලා බැලුවා. ඒකට අදාළව මේ පරිමාව සහිත සමීකරණ ටික ලිව්වා. දැන් අපි මේ එකින් එකට ආදේශ කරමු. මේ අදාළ කරගත්ත මේ a කියන ඒවා ආදේශ කරමු. උස සහ අරය. එතකොට අපිට මෙතන එනවා pi r කියන්නේ ලොකු සිලින්ඩරය 2යි a වල වර්ගය උස h මයි අඩු කිරීම pi කුඩා සිලින්ඩරයේ අරය a වර්ග h මයි සමානයි 3න් 4යි අරය a බෙදීම 2 pi වරක් a බෙදීම 2 ඝනය වරක් 6. මෙන්න අපිට එනවා මෙතන pi වරක් 4යි a වර්ග h ඍණ 5a වර්ග h මෙතන එනවා 3න් 4යි pi වරක් a ඝනය බෙදීම 8 වරක් 6යි. දැන් අපි මේක සුළු කරගත්තොත් මෙතන එන්නේ 4යි pi a වර්ග h ඍණ pi a වර්ග h මෙතන එනවා 4ට 1යි 8ට 2යි 2ට 1යි 6ට 3යි 3ට 1යි 3ට 1යි. එතකොට මෙතන එනවා මට pi a ඝනය. මෙතන අපිට එනවා 3යි pi a වර්ග h. ඇයි මේ 4යි pi a වර්ග h මේ 1යි pi a වර්ග h සමානයි. එහෙනම් අඩු වෙනවා 3යි pi a වර්ග h සමාන වෙනවා pi a ඝනයට. අපෙන් අහන්නේ h
h අහන්නේ එහෙනම් දෙපැත්තම 3a 5a වර්ග වලින් බෙදනවා. මෙතනත් 3යි 5a වර්ග වලින් බෙදනවා. ඔන්න බලා ගන්න 3යි 5a වර්ගයට 3යි 5a වර්ග කැපෙනවා. h සමානයි 5ට 5 කැපෙනවා. මෙතන a වර්ගයට a ඝනය කැපුණාම a එකක් ඉතුරු වෙනවා. a බෙදීම 3යි කියලා අපිට උත්තරේ ලැබෙනවා. බලන්න හරිම සරලයි. වෙන්නේ මොකක්ද කියලා තීරණය කරලා ඒකට අදාළව ආදේශ කරලා ගත්තාම ලස්සනට අපිට බලාපොරොත්තු උත්තර ලැබෙනවා. ඉතින් පරිමාව අමාරුයි කියලා හිතන අයට මම හිතනවා මේක ලොකු දෙයක් වෙයි ඊළඟ ගාන හදා ගන්න. ඉතින් ප්‍රැක්ටිස් කරලා බලන්න. මේවා අමාරු දේවල් නෙමෙයි. හරියට ඉගෙන ගත්තොත්, හරියට ප්‍රැක්ටිස් කරොත් මේ ගාන අනිවාර්යෙන් ඔබට හදන්න පුළුවන් ගානක්. එහෙනම් අද දවසේදී මේ ගාන මෙතනින් මම අවසන් කරනවා. තවත් ගානකින් හමු වෙනකන් සියලු දෙනාටම සුබ දවසක්.